ඔබතුමාගේ බොහොමයක් නිර්මාණවලට පාදක වෙලා තියෙන සාහිත්‍ය කෘති. සාහිත්‍ය කෘතියක් තිර රචනයකට ගෙන එනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ ක්‍රියාවලිය කොහොමද මේ සම්බන්ධ වෙන්න ගලා යාම සිදු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරොත්. ඔව්. ඒ කියන්නේ සාහිත්‍ය සහ මගේ කලා ජීවිතයට මොකද්ද අන්‍යෝන්‍ය බැඳුම් කරයක් තිබුණා. දැන් මම මුලින්ම සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ වාලම්පුර කියන චිත්‍රපටයේ රංගනේ ළමානළුවෙක් විදිහට. ඒක රොඩ්නි ජොන්ග්ඩාස්ගේ නවකතාවක්. ඊට පස්සේ මම සිනමාවට වෘත්තිමය වශයෙන් සම්බන්ධ වෙන්නේ විරාගය ආශ්‍රිතව. ඒක හෙළේ මහගත්කරු මාටින් වික්‍රමසිංහන්ගේ විශිෂ්ටතම නවකතාව. ඊට පස්සේ මගේ පළවෙනි සිනමා නිර්මාණය බවට පත් වෙන්නේ සුදු කළුවර. ඒක ඇන්ටි කරුණාතිලක ශූරින්ගේ උළුගෙදර ආරච්චිලා කියන සාහිත්‍ය කෘති ආශ්‍රිතව කරපු සිනමා නිර්මාණය. ඒ වගේ මගේ පළවෙනි මුල්ම ටෙලි නාට්‍ය කියන්නේ මම ආරම්භ කරන්නේ ඒකාංගී ටෙලි නාට්‍යයෙන් අමරාවති සහ සෝමදාස. ඒක කමල් පෙරරා කියන විශිෂ්ට ලේඛකයාගේ කෙටි කතාවක් ආශ්‍රිතව කරපු නිර්මාණයක්. ඉතින් එදා මෙදා ඊට පස්සේ මේ කාල සීමාව තුළ ඉඳලා ආචාර්ය මේ කියන්නේ මේ හෙළේ මහා ගත්කරු වික්‍රමසිංහන්ගේ ඉඳලා මහින්ද ප්‍රසාද් මස්සිමුල දක්වා මම හිතනවා සාහිත්‍යකරුවන්ගේ මම හිතන්නේ නවකතා කෙටි කතා මම හිතනවා 25ක් 30කට වැඩි ප්‍රමාණයක් මම සාහිත්‍ය මාධ්‍යයට ගෙනල්ලා තියෙනවා. මොකද ඒක ඇත්තටම ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනවට වැඩිය ලොකු අභියෝගයක් මේ සාහිත්‍ය කෘතියක්. මේ සිනමාවට රූප හැනෙට කියන කෙටි කතාවක් වෙන්න පුළුවන්, නව කතාවක් වෙන්න පුළුවන්. මොකක් වුණත් ඒක එක්තරා විදිහක අභියෝගයක්. මොකද දැන් අපි දන්නා පොතක පිටු අතරේ අක්ෂර විදියට දකින්න චරිත රූප බවට පත් වෙද්දී නිර්මාණකරුවෙකුට ලොකු වක්කීමක් තියෙනවා. එකක් තමයි ඒ පොත රසවින්දනය කරපු පාඨකයට අසාධාරණයක් නොවෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි පොතේ කතුවරයාට අසාධාරණයක් නොවෙන්න ඕනේ. මොකද දැන් අපි දැන් උදාහරණයක් විදියට අපි ගමු විරාගයම. දැන් විරාගය ගැන කතා කරපු නිසා දැන් විරාගය කියන්නේ පරම්පරාව මම හිතන්නේ 5ක් විතර කියවපු පොතක්. එතකොට මේ පරම්පරා 5 තුල මම හිතන්නේ 1 දශලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පාඨක මේ පොත කියවලා ඇති. විශාල මම හිතන්නේ විශාලාල කියලා ලංකාව විතර නෙමෙයි ලෝකේ විවිධ භාෂා රසකට පරිවර්තනය වෙලා තියෙන විරාගය. එතකොට දැන් මේ කියවන හැම කෙනෙකුගේම මනසේ අරවින්දලම වෙන්නේ එක එක විදියට. එක එක ස්වරූපයන්. බතිලම වෙන්නේ එක එක ස්වරූපයන්. සරෝජින්ලම වෙන්නේ එක එක ස්වරූපයන්. ඒ කියන්නේ මේකේ තියෙන චරිතයන් දැන් ඔයා බතිව ආරූඪ කරගෙන පොත කියවොත් ඔයාලට පේන්නේ බති මේ විදියට, අරවින්ද මේ විදියට. තමන්ගේ පරිකල්පනයත් එක්ක මෙවන රූපය හරි වෙනස්. එතකොට මේ චරිත වලින් අපි දකින්න ඒ ස්වරූපයන් සහ නවකතාව කියවලා මේ පාඨකයාගේ මනස තුල මෙවන මේ ප්‍රතිරූපය අතර දෂ්ටනයක් ඇති වෙන්න බෑ. එහෙම වුණොත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප වෙනවා. මම හිතන්නේ දැන් ගාක් කියලා අපි අවසාන වශයෙන් දකින්නේ මේ තිස්සබේසිය ග්‍රාමයේ මනසේ මෙවුන අරවින්ද තමයි අපි දකින්නේ. හැබැයි අරවින්ද අපිට මොකක් සමීපයි. අපිට සමානයි. අපේ මනස තුල මෙවුන අරවින්දට හුඟක් සෙයින් එක සමීප නිසා තමයි අපි ඒක විශ්වාස කරන්නේ. මම හිතන්නේ සමහරවිට මාටින් වික්‍රමසිංහ මහතාගේ මනස තිබුණ අරවින්දත් නෙමෙයි. තිස්සබේසිය මහතාගේ මනසේ තිබුණ අරවින්ද තමයි අපි දකින්නේ. එතකොට මේක හැබැයි අර අතුරක යනවා වගේ කාරණාවක්. මොකද අපි දන්නවා අතුරක යනකොට පය ලිස්සුවොත් වැටෙනවානේ. අතහැරනොත් වැටෙනවා. ඉතින් ඒ වගේ මේක හරි බැලන්ස් එකක් මත යන්න ඕන කාරණාවක්. මොකද අපි හිතමු ස්වතන්ත්‍ර නිර්මාණයක් නම් මේ නිර්මාණය මම ඉදිරිපත් කරන ආකාරයට ඕන කෙනෙකුට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපි හිතමුකෝ දැන් ඒ කියන චරිතය ගත්තොත් ඒ කියන චරිතය යාට ඒ කියන චරිතය මෙහෙම තමයි. හැබැයි යාට පරිකල්පනීය උපකල්පනීය කරන්නේ මීට පෙර අවස්ථාවක් නැහැනේ. කියවල කරලා නැහැනේ. ඉතින් ඒ නිසා මේක අනිත් එක දැන් නවකතාකරුවා හෝ නවකතාකාරණිය විසින් සමාජගත කරන්න හදන කාරණා කීපයක් තියෙනවානේ සාහිත්‍ය කෘතියක් අසර ඇතුලේ. එතකොට ඒ කාරණා වලට හානියක් වෙන්නත් බෑ. හැබැයි නවකතාවක් එම ආකාරයෙන් සෞවිදුෂ්‍ය මාධ්‍යයට ගේනවා කියන එකත් නෙමෙයි මේ තිර රචන කලාවේ තියෙන විශේෂත්වය. මොකද දැන් මෙතනදී ඇත්තටම ප්‍රධාන වශයෙන්ම තිර රචනය කියන කාරණාවත් අතික්‍රමණය කරලා මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ අධ්‍යක්ෂකවරයා කියන එක්කෙනාගේ භූමිකාව. මොකද දැන් අපි දන්නවා දැන් සිනමාව හෝ රූපවාහිනිය අපි කියනවා මේ සාමූහික මේ කලාවක් කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අර කාර්මික ක්‍රියාදාමයකින් බිහි වෙන අර වෙළඳ භාණ්ඩයක් වගේ ඒකට කර්තෘත්වයක් නැහැ කියලා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ අපි කියමු දැන් බෝනික්
බෝනික් එක හදනවා නම් කර්මාන්තශාලාවක බෝනික් එකගේ ඔළුව හැදෙන්නේ එක තැනක. අත් දෙක හැදෙන්නේ එක තැනක. කකුල් දෙක හැදෙන්නේ එක තැනක. මේස් දෙකෙන්. එතකොට මේක එක එක්කෙනෙකුගේ දෙයක් නෙමෙයි. කෑලි. හැබැයි සිනමා හෝ රූපවාහිනී නිර්මාණයක අධ්‍යක්ෂකවරයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට හිතන්න පුළුවන් ඇයි එහෙම නම් ඉන්නේ. ඉතින් රචකයා කියන්නේ එක්කෙනෙක්, කැමරා අධ්‍යක්ෂකවරයා කියන්නේ එක්කෙනෙක්, සංගීත අධ්‍යක්ෂකවරයා, රංගන ශිල්පී නෑ. ඒගොල්ලෝ ඔක්කොම පරිවාර දායකින්. මෙතන ප්‍රධාන භූමිකාව කියන්නේ අධ්‍යක්ෂකවරයා තමයි ඒකේ කර්තෘවරයා බවට පත් වෙන නිසා අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව ඉතා වැදගත්. තිර රචකයා කියන එකනත් වැදගත්. හැබැයි ඊට වැඩිය බොහෝ සෙයින් අධ්‍යක්ෂකවරයා වැදගත්. මොකද තිර රචනයේ තියෙන කාරණා පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කරමින්, ගවේෂණය කරමින්, ඒක තුළ පිහිටමින් නිර්මාණය මේ ප්‍රතිනිර්මාණය කරන්නේ ඒක ආශ්‍රිතව අධ්‍යක්ෂකවරයා. එතකොට දැන් නවකතාව දැන් උදාහරණයකට ගත්තොත් දැන් අපි ගම්මුකෝ ස්වයංජාත කියන නාට්‍ය අපි ගත්තොත් ස්වයංජාත කියන නාට්‍යයේ තියෙන්නේ මේ පබා සහ විභූතිරත්න කියන දෙන්න අතර තියෙන එක්තරා විදිහක අපි ගන්නෙ මේ මොකද්ද මේ ඒකට එන්නේ මේ පබා සහ කුස පබා වගේ. ඔය මොකද තරුණිය ඊටම රූමත් ලස්සනයි. තරුණයා එච්චර රූමත් නෑ, පොඩ්ඩක් විරෝපී. ඒ වගේ එකක්. එතකොට ඒකෙදි ඒ නවකතාකරුවා විසින් ගෙනහැර පාන්නේ පබා සහ විභූතිරත්න විවාහ වෙන තැනකින්. හැබැයි නිර්මාණයේ විදිහට මම කියන්නේ විවාහ වෙන තැනකින් නෙමෙයි. මම කියනවා ඒ කතාව ඊට වැඩි තව ගොඩාක් කාලයකට අතික්‍රමණය කරනවා. දැන් ඒක අවුරුදු මම හිතනවා අවුරුදු 20 ගණන් 30 ගණනකදී වගේ කතාව ඉවරනවා ඒගොල්ලන්ගේ වයසෙන් ගත්තොත්. හැබැයි මම කියන අවුරුදු 60 70 ගණනකට එහාට ගෙනියනවා. මොකද එතකොට මට හිතුණා අර නවකතාකරුවා සමාජගත කරන්න උත්සාහ කරන කාරණාව ඊට වැඩි ප්‍රබල තැනකට ගියනවා. මොකද විභූතිරත්නට විවාහ යෝජනා වෙනවා. පබාගේ තාත්තත් කැමති, පබත් කැමති. හැබැයි විභූතිරත්න දන්නවා මේ ආදරේ තියෙන්නේ මේ ආදරය සහ අනුකම්පාව අතර ඒක සංකලනයක්. නමුත් මාව නෙමෙයි මෙයාට ගැලපෙන්නේ කියන එක සහ එයාට මේ ජීවිතයේ තියෙන නිස්කාර බව දැනෙනවා. ඇත්තට මේක අගභාගය වෙනකොට අපි බුද්ධ ධර්මයට සම්බන්ධ කරලා තියෙන්නේ අටලෝ දහම වගේ. එතකොට විභූතිරත්න තපස්කම් රකින්න යනවා, මහාන වෙනවා. ඒක පබා දන්නේ නැහැ. පබාර මේ ගෙදරට වෙලා වයසට ගිහිල්ලා යත් අවුරුදු 65ක් 70ක් විතර වයසට පොඩි සුදු වෙලා මේ බලාගෙන ඉන්නවා මේ යසෝදරාව වගේ. කවදා හරි විභූතිරත්න ඒවි කියලා. හැබැයි එතකොට නවකතාව තුළදී මේ දෙන්නාගේ එක්වීමත් මගේ නිර්මාණය හරහා වෙන්වීමත් ගත්තොත් සම්පූර්ණ අවසාන දෙකක්. හැබැයි මොකක්ද එකකින් වෙච්ච හානි? කිසි හානියක් වුණේ නැහැ. මම හිතනවා නවකතාකරුවා සමාජගත කරන්න උත්සාහ කරපු කාරණා තවත් ප්‍රබල වුණා. මිනිස් දාම ජීවිතය පිළිබඳව, ඔවුන්ගේ සිතුම් පැතුම් චර්යාවන් පිළිබඳව මේ හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද අනිත් එක තමයි මේ දැන් ඒක මට මතකයි ඒක තිර රචනයේ ලියනකොට මේ අපිට ඕන වුණා 1970 ගණන් කාලේට මේක අතික්‍රමණය කරලා යන්න. එතකොට ඒකට ගෙනාවු පළවෙනි සාධකය තමයි මේ 71 කැරැල්ල අරගෙන ඉස්සර 71 කිව්ව ගමන් මෙන්නේ කැරැල්ලනේ. ඒක කැරැල්ල අරගෙන කැරැල්ලේදී මේක ලියලා තිබුණ සිද්ධිය තිබුණේ මේ ජනතා විමුක්ති ප්‍රමුඛ විසින් මේ හඳුනුම්පත් එක්කව කර ගන්නවා. හැබැයි මේ පිටපතේ ලියලා තිබුණේ එහෙම. ඊට පස්සේ ඒ පිටපත මම නෙමෙයි ලිව්වේ. එතකොට මම මේක කියනකොට මට මොකක් හරි මෙතන පොඩි වැරද්දක් තියෙනවා නේද කියලා. මම කියන්නේ ඒකයි අධ්‍යක්ෂකවරයා හැමතිස්සෙම සවිඥානික වෙන්න ඕනේ. ලෝකයේ පිටිපස්ස සමාජයේ පිටිපස්ස අපි සමාජගත කරන්න උත්සාහ කරන කාරණා පිටිපස්ස හැමතිස්සෙම දැනුවත් වෙන්න ඕනේ. කවුරු හරි ලියලා ගෙනාව පළියට ඒක මත මේ අනුගත වෙලා හරියන්නේ නැහැ කියන කාරණාව කියන්නේ මම මේ උත්සාහ කරන්නේ. එතකොට මම බැලුවා දැන් ඩෙන්ටිටි කාඩ් කියන කාරණාව එතකොට 70 ගණන් වෙනකොට ඩෙන්ටිටි කාඩ් ඇවිල්ලත් නැහැ. ඩෙන්ටිටි කාඩ් එන්නේ 80 ගණන් වල. මෙතන ඩෙන්ටිටි කාඩ් ගත්තා කියන එක 70 ගණන් වලයි 80 ගණන් වලයි කාරණාව පැටලෙනවා. එතකොට ඒකද මම දැම්මා නම් ඒක යනවා. හැබැයි ඒක සවිඥානික වෙලා මේක කියන බලවමනුස්සේ සමහරට දොස් කියන්න පුළුවන්. මොකද්ද මේ දාලා තියෙන එක සම්පූර්ණ වැරදි නේද කියලා. හැබැයි මට ඒක මොකද්ද වාසනාවකට අහු වුණා මේ. ඊට පස්සේ මම එතෙන්ට ගෙනාවා 1972 ලංකාව ජනරජයක් බවට පත් වීම. දැන් අපි අද නිදහස ගැන 48 කතා කළාට මම විශ්වාස කරන්නේ 48 නිදහස අපිට නාමික නිදහසක් ලැබුණේ. ඒ කාර්ය කැරැල්ලට අහු වුණු මිනිස්සුන්ට නඩු දාන්නේ රජිනිගේ කිරීටයට විරුද්ධව වැඩ කළා කියලා. ඉතින් ඒකට ඇත්තටම අපි 72 තමයි ඇත්තටම මේ ලංකාව මේ ජනරජයක් බවට පත් වෙලා සැබෑ නිදහස එන්නේ. මම දන්නේ කිසිම ඒක රාජ්‍යයක් ඇයි ඒකට මේ අනුකූලතාවයක් දක්වන්නේ නැත්තේ කියලා. මම කියන්නේ 48 නෙමෙයි සැබෑ නිදහස එන්නේ 72. ඉතින් මම මේ 72 කාරණාව ගෙනල්ලා ඒක තමයි මම අර හැඳුනුම්පත් කාරණාව වෙනුමට ගෙනා. ඒතකොට බලන්න එකක් සමාජීය ඥානණිය වෙනවා.
හරි දැන් අර 71 කාරණාවට වැඩි දැන් සමහරව දන්නේ නැහැ මේ ජනරජයක් උනේ කොහොමද මොකද්ද මේ ලැබුණු නිදහස මම එතකොට ඒකට ගෙනාවා ගුවන්විදුලි සංස්ථාවේ තිබුණ ඒ ජනරජයක් බවට පත් වෙච්ච එකේ තිබුණ ගිය රේඩියෝ ප්‍රෝග්‍රෑම් ලයිව් එතකොට කඩේක ඉඳගෙන මේක දාලා කට්ටියක් අහගෙන ඉන්නවා එතකොට මේ සමාජය තුළට අපි යහපත් කාරණාවක් අයිත විශ්වාසය ඇති වෙනවා කතා කරන්නේ මේ එදා කතා කරපු ඒ හඬපටේ තමයි ගුවන්විදුලිය තුලින් යන්නේ ඉතින් අන්න ඒ වගේ මේ නිර්මාණයක් කරනකොට නිර්මාණකරුවට ලොකු මේ වක්කීමක් තියෙනවා. ඒක නව කතාවක්, කෙටි කතාවක්, එහෙම නැත්නම් සෝතන් නිර්මාණයක් මොකක් වුණත් ඒ වක්කීම තියෙනවා. ඒ නිසා කොහොමද අතිශයින්ම අර මම මුලින් කිව්ව කාරණාවට ප්‍රවිෂ්ඨ වෙනවා නම් සාහිත්‍ය කෘතියක් සවිදෘශ්‍ය මාධ්‍යයට ගේනවා කියන එක හරිම බරපතල කතාවක්. මොකද දැන් හිතන්නකෝ දැන් අර මම කිව්වේ මේ අවසානයේ වෙනස් වුණා කියලා. ඒක සමහරට කතුවරයා මේකට මේ උරණ වෙන්න පුළුවන්. දැන් මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ මව කියන කෙටි කතාව ගත්තා. මව කියන කෙටි කතාවේ ඉන්නේ සැමි කියලා පොඩි දරුවෙක්. සැමිගේ අක්කා ඉන්නවා අවුරුදු 16ක විතර. සැමිගේ මව ඉන්නවා. මම මේ යනවා. ඊට පස්සේ කටන්දරේ පටන් ගන්නවා ලොකු වෙලා. එතකොට අක්කා විවාහ වෙලා. අක්කට දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ගෑනු දරුවෙක්. එතකොට ඒ ගෑනු දරුවා සහ මාමා කියන්නේ සැමි කියන එක නෑ. එතකොට එයා ලොකුයි. ඒගොල්ලෝ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මම මේ තිර රචනය ගොඩනගනකොට මට හිතුණා දැන් මේ ගෑනු දරුවෙක් කළොත් මට මේකේ ලොකු ගැටලු කීපයක් ඇති වෙනවා. එකක් මේ මම කතාවද මොකද අනිත් එක තමයි තිර රචනයක් ලියනකොට අපි හැමසෙම තියෙන කාරණාවක් තමයි මේ තිර රචනයේ පළවෙනි දර්ශනයේ පළවෙනි අකුර ලියනකොට අපි තුල තියෙන්න ඕන අවබෝධයක් අවසාන දර්ශනයේ අවසාන අකුර මොකක්ද කියලා. ඒ කියන්නේ ඒකෙන් මම අදහස් කරන්නේ අපි සම්පූර්ණ ලයින් එක පිටවෙද අවබෝධයක් තියාගෙන ලියන්න ඕනේ කියන එක. මොකද මට මේක ඌමනාවක් තිබුණා මේ ළමයා මේ මාමා හොයාගෙන එක තැනකදී යනවා ගාල්ලට. ඒතකොට ගෑවු ළමයෙකුට යන්න බෑ. අනිත් එක ගෑවු ළමෙක් සහ මාමා අතර සම්බන්ධයක් ඇති වෙනකොට ඒක සමහර ලාවට නිකන් වෙන මාන ඇති වෙන්න පුළුවන්. මම ඒක පිරිමි ළමයෙක් කළා. ඒතකොට එලේ ගත්කරුවාගේ කෙටි කතාවක තිබුණු කාන්තා චරිතය මම පිරිමි චරිතයක් බවට පත් කරනවා. හරි. එතකොට හැබැයි එතකොට මට සිද්ධ වෙනවා ඒක මාර්ටින් වික්‍රමසිංහ බාරකාර මණ්ඩලයට පහදන්න මෙන්න මේකයි කාරණාව කියලා. ඒ වගේ දැන් ඔය කෙටි කතා හතරක් කළා. කෙටි කතා හතරම සම්පූර්ණ වශයෙන්ම එකින් එකට සංසිද්ධීන් වෙනස් කරලා දෙනවා. ඒ නිසා බය හැක නැතුව අපිට නවකතාව හෝ කෙටි කතාවේ කාබන් කොපියක් මුද්‍රාවක් නෙමෙයි තිර රචනයක් කියන්නේ. ඒක සම්පූර්ණ හැබැයි අර නවකතා කරුවා හෝ කෙටි කතා කරුවා සමාජගත කරන්න හදපු මුඛ්‍ය කතා ධාරාවට හානියක් නොවෙන්න ඕනේ. අනිත් පැත්තෙන් පාඨකගේ මනස තුල ඇතිලා තියෙන චිත්‍ර වලට හානියක් නොවෙන්නේ මේ චිත්‍රණයන් මේ විදිහට ඔවුන්ට විශ්වාස කරන්න පුළුවන් විදිහට හැදෙන්න ඕනේ. ඒ නිසා මේක අභියෝගාත්මක කාරණාවක්. මේ මොකද ඒකට අනුගත වෙනවා කියන්නේ ලොකු හැදෑරීමක් ලොකු කැපවීමක් කරන්න ඕනේ. දැන් මාණික්කාද වගේ නාට්‍යයක් ගත්තොත් 1880 1980 අවුරුදු 100ක් කාල පරාසයක් තුල. ඒ කියන්නේ පයින් යන මිනිහගේ ඉඳන් කෝච්චිය එන කාල සීමාව දක්වා ව්‍යාප්ත වෙනවා. එතකොට නංගම් ව්‍යාප්ත වෙනවා. ඉස්සෙල්ලාම බබුන් සිඤ්ඤෝ එහෙම නැත්නම් පිච්චි කෙටිහාමි වගේ නම් ටිකක් යනකොට දාවිත් කරුණාදාස සිරිපාල සෝමදාස ඒ වගේ නම් වෙනස් වෙන ආකාරය මිනිසුන්ගේ සිතුම් පැතුම් චර්යාවන් වෙනස් වෙන ආකාරය. හරි. අර මේ මුදල මත යැපෙන්නේ නැති සමාජයක් මුදල ඉන්න පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම් ටික ටික හීන වෙලා යන ආකාරය. මේ විශාල එතකොට සබරගමු කලාපීය පිළිබඳව සම්පූර්ණ දැන් සබරගමු ජනවහර උපසංස්කෘතියින් තියෙනවා. එතකොට අපි ආරම්භ කරන 1880 තියෙන ජන සංස්කෘතිය නෙමේ 1990 අවුරුදු 100ක් යනකොට වෙනස් වෙනවා. එතකොට මෙව පිළිබඳව විශාල හැදෑරීමක් කරන්න. ඒ නිසා විශේෂයෙන්ම සාහිත්‍ය කෘතියක් සවිදෘශ්‍ය මාධ්‍යයට ගෙනවා කියන අතිශය බරපතල කාරණාවක්. මොකද ඒක අපේ නිර්මාණ බහුතරයක් නිර්මාණ කරපු සාහිත්‍ය කෘති ආශ්‍රිත කරන්න කියලා හුඟක් වෙලාවට මේ සාහිත්‍ය කෘතියට අසාධාරණයක් කළා පාඨකයන්ට අසාධාරණයක් කළා. ඒ නිසා මේක වක්කීමෙන් කරන්න ඕන කාරණා මොකද්ද වාසනාවකට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉඳන් මහින්ද ප්‍රසාද් මත්සිබුල් දක්වා මම කිව්වේ නිර්මාණකරුවෝ 25ක විතර ඊටත් වැඩි ප්‍රමාණයක සාහිත්‍ය කෘති මම පරිශීලනය කර කියන්නේ ඒවා ආසිතව නිර්මාණ කරන්න ලැබිලා තියෙනවා. හැබැයි කාගෙවත් දොසක් අහන්න ලැබුණේ නැහැ. මොකද ඒක අහන්න නොලැබෙන හේතුව තමයි ඒ කරන කාරණාවට කැපවීම කියන එක තමයි මට දෙන්න තියෙන උත්තරේ.